උතුම් වූ මහා භද්‍රකාලි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට. අද වීඩියෝ එකක් යොමු කරන්න හිතුවේ පෙර භවයේ ඉඳන් එන්නා වූ ඥාති කොට්ටාස පිළිබඳව. සමහර වෙලාවට පුතේ වරම් දරුවෙක් වේවා එහෙමත් නැත්නම් ওই දරුවා සාමාන්‍ය දරුවෙක් වේවා. මේ පෙර භවයේ ඉඳන් එන්නා වූ සංසාරගත එන්නා වූ ඥාතීන්ගෙන් පිහිට ආශිර්වාදයක් උදාපත් වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම කරදර බාධා උදාපත් වෙන අවස්ථාත් අපි දැකලා තියෙනවා. පුතේ වරම් දරුවෙකුට වුණත් පුතේ පෙර සංසාරේ ඉඳන් එන දරුවෙක්. එහෙමත් නැත්නම් පෙර සංසාරේ ඔයාගෙන් ආව ඥාතියෙක් ඔයාට පිහිට ආශිර්වාදයේ උදාපත් කරලා දෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම පුතේ හිතන්න ඕන කාරණාවක් මේ ඔයා මේ ගෙවන ජීවිතේදී ඒ දේ ඇත්තටම කරදරයක් බාධාවක් සිද්ධ නොකර පිහිටටම ආවද නැද්ද කියන කරුණු කාරණාව දැනගෙනයි ඔයා ලං කරගත යුත්තේ. මොකද සමහර වෙලාවට පුතේ ඔයා දැන් ගෙවන්නා වූ විවාහ ජීවිතේ එහෙමත් නැත්නම් ඔයාගේ මේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට මේ දේ හේතු කාරණාවක් වෙන්න පුළුවන්. මොකද පෙර භවයේ ඥාතියෙක් කියු පමණින් සමහර වෙලාවට අනේ අපිට හිතෙන ප්‍රධානම කාරණාව තමයි අනේ ඒ ආත්මේ වගේම මේ ආත්මෙත් මාව හොයාගෙන ඇවිල්ලා පීඩක ආශිර්වාදයක් උදාපත් කරලා දෙන්න කියලා. හැබැයි පුතේ ඒ දේදී ඔයාට පුතේ පිහිට ආශිර්වාදය දෙන්න වගේම යම්කිසි පරිගැනීමේ චේතනාව මත එහෙමත් නැත්නම් ඔයාට සතුරු කරදර උදාපත් කිරීමේ චේතනාව මතත් මේ විදිහටම එන්න හැකියාව තියෙනවා. ඉතින් පුතේ ඔයාගේ ගමන, ඔයාගේ විවාහයේ, ඔයාගේ රැකිරක්ෂාව, ඔයාගේ ජීවිතේ පවා අවුල් කිරීමටත් මේ දේ හේතු කාරණාවක් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඔයා පෙර භවයේ ඥාති කොට්ටාසයක් එහෙම නැත්නම් පෙර භවයේ ආකර්ෂණ ශක්තියක්, පෙර භවයේ ඔබගේ බිරිඳ හෝ සැමියා කියලා, පෙර භවයේ ඔබගේ සහෝදර සහෝදරියෙක් කියලා, ඔයා ළඟට අම්මා තාත්තා කියලා හෝ එන්නා වූ ඥාතියා පිළිබඳ මූලිකව පරීක්ෂා සිද්ධ කරගෙනයි තමුන්ට ලං කරගත යුත්තේ. කවුරුන් වුණත් පුතේ ඒ දේ ඔයාට මේ ආත්මේ සුගතියකට ඔයාගේ කටයුතු කාරණා සාර්ථක කරගන්න පිහිටක් ආශිර්වාදයක් වෙනවද කියලා බලලයි ඔයා මේ කරුණු කාරණාව අනිවාර්යෙන්ම ලං කරගත යුත්තේ. සාමාන්‍ය දරුවෙකුට උනත් පුතේ සාමාන්‍ය ඉන්න දරුවෙකුට උනත් විවාහ ගැටලු පවා ඇති වෙන්න පුළුවන්, කරදර බාධා වලට ඇති වෙන්න පුළුවන්. මොකද මේ පරිගැනීමේ චේතනාව මත හෝ යම් කිසි කටයුතු කාරණාවක් හින්දා මේ දේවල් මේ විදිහට ලං වෙලා තියෙනවා නම්, මොකද ඥාතියෙක්ගේ පණිවිඩයක් විස්තරයක් කිව්වත් ඒ දේවල් හඳුනන්නේ නැති නිසා පුතේ, පෙර භවයේ ඉඳන් එන කෙනෙක් නිසා. ඉතින් පුතේ ඔයාලා හරි පරීක්ෂාවක් සිද්ධ කරගෙන ඒ දේවල් හරි විදිහට නිවැරදි කරගන්න, විසඳා ගන්න පුතේ. උතුම් මහා භද්‍රකාලි අම්මා මෑණියන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි පුතේ ඔබ සියලුම දෙනාට. තෙරුවන් සරණයි.